හරි මේ වැඩියෙන් කතා කරන්නේ කොහොමද මේ ජෙමිනි එකේ අලුත් අප්ඩේට් එක අනුව ඔයාගේ වීඩියෝ ක්ලිප් එකක් දාලා ඇවට එකක් ක්‍රියේට් කරගන්න කියලා. ඉතින් මෙතන ඇවට කියන එක ක්ලික් කරන් පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. ඉතින් මෙතන try now කියලා බටන් එකක් තියෙනවා ඔයාලට පේනවද? දැන් මේ try now බටන් එකට යන්න ක්ලික් කරන්න. හරි try now බටන් එක ක්ලික් කරන් පස්සේ ඔයාලට පේන්නේ මෙතන QR එකක් පේනවා. QR එක ස්කෑන් කරන්න ෆෝන් එකෙන්. ස්කෑන් කරන් පස්සේ ඔයාලට එනවා මේ ලින්ක් එකක්. ඒ ලින්ක් එක ඕපන් කරන්න. ඕපන් කරන් පස්සේ මේ ඔයාලට පේනවා මේ වෙරිෆිකේෂන් එකක් කරන්න. ඊට පස්සේ වෙරිෆිකේෂන් කරන් පස්සේ මෙතන කම්ප්ලීට් වෙනවා වෙරිෆිකේෂන් එක. ඊට පස්සේ යූස් ඇවට කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ මේවා පේනවා. මේ විදිහට පේනවා. ඉතින් මම මෙතන ගිහිල්ලා ටැබ් විත් ඉතාලි වීඩියෝ ක්‍රියේට් කරන්න කියලා. ඉතින් මම මෙතන ක්‍රියේට් කරනවා මෙතන පෝර්ට්‍රේට් වීඩියෝ එකක්. මෙතන මේ විදිහට සිලෙක්ට් කරලා යටින් තියෙන ලෑන්ඩ්ස්කේප් පෝර්ට්‍රේට් සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ෆොටෝ එකක් මොනවා ඔයාලට දාන්න පුළුවන්. ඔය විදිහ දාලා මම මෙතන සෙන්ඩ් කරන්න තියෙනවා. සෙන්ඩ් කරන් පස්සේ අපිට වීඩියෝ එක ජෙනරේට් වෙනවා කියන බලන්න පුළුවන්. ඉතින් මේ ඇවට එකට අමතරව මෙතන තියෙනවා Gemini එකෙන් රිලීස් වුණ 3.5 ෆ්ලෑෂ් මොඩල් එක. ඊට පස්සේ thinking වලට ගියන් පස්සේ thinking එකේ තියෙනවා ස්ටෑන්ඩඩ් and option එක. හරි. ඒක ඔයාලට බලන්න පාවිච්චි කරන්න. අලුතෙන් ආපු 3.5 මොඩල් එක සිලෙක්ට් කරලා තමයි මම මේ වීඩියෝ එක සෙන්ඩ් කරේ. බලමු කොච්චර වෙලාවක් යයිද මේක හැදෙන්න කියලා. හරි පොඩි අවුලක් වුණා. මට මම කලින් වීඩියෝ එක බැලුවා නම් ඔයාලා දකින්න ඇති මම මේ මගේ ස්ක්‍රීන් රෙකෝඩ් එක හරි ස්ක්‍රීන් රෙකෝඩින් සොෆ්ට්වෙයාර් එකක් හදුවා. ඒකේ සොෆ්ට්වෙයාර් එකේ මේ වීඩියෝ එක ඩිලේ වෙනවා. හරිද? මේ ඒක මම ඒ බග් එක ෆික්ස් කරලා අප්ඩේට් එකක් දෙන්න. ඔයා මේක වීඩියෝ බලනවා නම් මේ වීඩියෝ බලද්දි මේක හදලා තියමු. ඉතින් try කරලා බලමු. ඉස්සරහට ටින් නම්බර් එක ගත්තන් පස්සේම මේක Microsoft Store එකට තමයි දාන්නේ. හරි. දැන් වීඩියෝ එක හැදලා ඉවරයි. මේ වගේ සුපිරි quality වීඩියෝ එකක් ඔයාලට පේනවා. හැදිලා තියෙනවා. පට්ට ඇඩ්වාන්ස්. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. මේ ටෙක්නෝලොජි සම්බන්ධ වැදගත් වීඩියෝ බලන්න ඉන්ට්‍රස්ට් එකක් තියෙන කට්ටියට මේක ෆලෝ කරන්න අනිවාර්යෙන් ෂෙයා කරලා සබ් එකක් දෙන්න. මේ ඔයා YouTube channel එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අනිවාර්යෙන් මට සපෝට් එකක් විදියට. ඉතින් දෙකටම හම්බෙමු. මේ වගේ සුපිරි වීඩියෝ එකකින් ඉස්සරහට මේ වගේ vlog වීඩියෝ එහෙම හම්බෙයි. කලින් කලිමුත් දැකලා ඇති ඔයා මම මේ වගේ වීඩියෝ දාලා තියෙනවා. ඉතින් අද හම්බෙමු.